කරුවලගස්වැව හෝටලයක එකට සේවය කළ ඇගේ පෙම්වතා විසින් තිදරු මවකගේ හිසට පහර දෙන ලදී. ඇය පුත්තලම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි. සැමියා අහිමි වූ පසු බිරිඳක් සැමවිටම අසරණ වේ. කාන්තාවන්ට බොහෝ අසරණ තත්ත්වයන් තිබේ. දිනකට කාන්තාවන් දහසකට ආසන්න සංඛ්‍යාවක් දික්කසාද වන බව පරීක්ෂණවලින් හෙළි වී තිබේ. අද අපට මේ කතාව කරුවලගස්වැව පොලිස් බල ප්‍රදේශයෙන් අසන්නට ලැබේ. දරුවන් තිදෙනෙකුගේ මවක් කෙසේ හෝ තම සැමියා අහිමි වී ඇත. ඉතින් මේ කාන්තාව කරුවලගස්වැව හෝටලයක සේවය කරමින් සිටිය. ඒ කාලේ මේ කාන්තාව ඒ කඩේටම වැඩට ආපු එප්පාවල ප්‍රදේශයේ පිරිමියෙක් එක්ක පෙම් සබඳතාවක් පවත්වමින් හිටිය. කඩේ හිමියා මේකට ටිකක් විරුද්ධ වුණා. මේ කඩේ වැඩට ආපු පිරිමියාට මේ ගෑණිව එක්කගෙන යන්න ලොකු ආශාවක් තිබුණා. මේ මනාලයා කාන්තාවට යන්න එන්න කියලා කිව්වා. කඩේ හිමියා මේ වැඩේට කොහෙත්ම කැමති වුණේ නැහැ. ඒ ගෑණිට මනාලයා එක්ක යන්න දුන්නේ නැහැ. මේ කාන්තාව රැගෙන යාමට උත්සාහ කළ විට කඩේ හිමියා ඔහුට නිවාඩු දුන්නේ නැහැ. 2025 අප්‍රේල් 26 දින මේ මනමාලයාට එය දරාගත නොහැකි වූ අතර කඩේ හිමියාට තියුණු ආයුධයකින් පහර දීමට පැමිණියේය. කඩේ හිමියා එහි සිටියේ නැත. ඔහුගේ ව්‍යාජ පෙම්වතිය කඩේ සේවය කළාය. ඇය සෑම විටම ඇයට පහර දීමට පිහිය දිගු කර තබා ගත්තාය. ඇයට එන්න බැහැ කිව්වම ව්‍යාජ පෙම්වතා වන මනාලයා ආයුධයකින් කාන්තාවගේ හිසට පහර දුන්නා. කාන්තාව අරපතල කැපුම් තුවාල සහිතව පුත්තලම රෝහලට ගෙන ගියා. ව්‍යාජ පෙම්වතා පලා ගියා. ඉතින් ඊයේ මේ කඩේත් වහලා තිබුණා. අපි ඒ කඩෙන් කනවා. ඒක වහලා තිබුණු නිසා මම වෙනත් කඩයකට ගියාම කිහිප දෙනෙක් ඒ ගැන කතා කළා. කොහොම හරි හොර මිනිහා හිතුවා කඩේ හිමියා මේ ගෑනු කෙනාට එන්නත් දෙනවා කියලා. නමුත් මේ කඩේ හිමියා එහෙම කෙනෙක් නෙවෙයි. එයා හොඳ මිනිහෙක්. කඩේ වැඩ ඇවිත් කඩේ වැඩ කරපු ගෑනු කෙනාට ආදරේ කරලා එයාට මෙහෙම කළා. මේ අවජාතකයා එයාට කෑම දුන්න අතහපා කෑවා. මෙතන ඇත්තටම මොකද වුනේ? පොලිසිය කරුවලගස්වැව ගැන පරීක්ෂණ කරනවා. නමුත් පොලිසිය මේක එහෙමම අරින්නේ නැහැ. දන්නවද කරුවලගස්වැව පොලිසිය? කඩේ උන කතාව තමයි පොලිසිය එයාලගේ වැඩේ අකුරටම කළා කියලා කිය එක. මිනිහෙක් ගෑණියෙක්ට එන්නතක් දෙන්න ගියොත් එයාට ගහන්න ඕනේ කියලා එයා හිතන්න ඇති. දරුවන් 3 දෙනෙකුගේ මවකට මේ අවජාතකයා කොච්චර හානියක් කළාද? නිවාඩු දවසක් තියෙද්දි බෙහෙත් කරන්න තිබුණා.